愛する日本 කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම නැවතත් අපේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලා එක්ක කතා කරන්න යන්නේ මැයි මාසයේ සමරනු ලබන ජපානයේ වඩාත් උද්‍යෝගිමත් සහ වර්ණවත් සම්ප්‍රදායන්ගෙන් එකක් ගැනයි. එය තැන්ගෝනෝ සෙක්කු හෙවත් ළමා දිනයයි. අපි දැන් බලමු තැන්ගෝනෝ සෙක්කු ඇත්තටම මොකක්ද කියලා. මෙම උත්සවය මැයි මස 5 වන දින සමරනු ලබනවා. ඇත්ත වශයෙන්ම එය දරුවන්ගේ සෞඛ්‍ය, සතුට සහ වර්ධනය සැමරීමට වෙන් වූ විශේෂ දිනයක් වේ. මෙම උත්සවය විශේෂයෙන් පිරිමි ළමයින් සම්බන්ධයෙන් තිබුණද අද වන විට එය ගැහැණු පිරිමි භේදයකින් තොරව සමරනු ලබනවා. මොකද සෑම දරුවෙක්ම එක හා සමාන බැවින් ඔවුන්ට විශේෂ හැඟීමක් ඇති කිරීමට මෙම දිනය වෙන් කර ඇත. මෙම තැන්ගෝනෝ සෙක්කු පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එය ආරම්භ වූයේ වසර 1000කට පෙර හෙයියන් යුගයේදීය. මුලින් එය නපුරු ආත්මයන් දුරු කිරීම සඳහා ඍතුමය උත්සවයක් විය. කෙසේ වෙතත් කාලයත් සමග එය පිරිමි ළමයින්ගේ නිරෝගී වර්ධනය සහ ශක්තිමත් ආත්මයන් සැමරීමේ දිනයක් බවට පත් වූ අතර 1948 දී එය නිල වශයෙන් ස්වදේශීය භාෂාවෙන් ළමා දිනය ලෙස නම් කරනු ලබනවා. එය ජපන් භාෂාවෙන් කොදොමොනෝ හී ලෙස හඳුන්වනු ලබනවා. දැන් අපි තැන්ගෝනෝ සෙක්කු ලෙස හඳුන්වන උත්සවයේ විනෝදජනක සම්ප්‍රදායන් සහ සංකේත කිහිපයක් ගැන කතා කරමු. කොයිනොබෝරි පවුල් තම නිවෙස්වලින් පිටත කොයිනොබෝරි ලෙස හඳුන්වන වර්ණවත් කාෆ් මාළු ප්‍රදර්ශනය කරනවා. ඇයි මේ කාෆ් මාළු? ඒකට හේතුව ඔවුන් ශක්තිය සහ සාර්ථකත්වය සංකේතවත් කරමින් ඉහළට පිහිනන ශක්තිමත් මාළු වීමයි. ඒ ගැන කතා කරන විට විශාලතම කළු කාෆ් මාළුවා පියා ලෙස නියෝජනය කරනවා. රතු හෝ රෝස පැහැයෙන් යුත් එවුන් මව වන අතර කුඩා එවුන් දරුවන් ලෙස හඳුන්වනු ලබනවා. ෂෝබූයු මෙම දිනයේදී මිනිස්සුන් ෂෝබූයු ලෙස හඳුන්වන අයිරිස් කොළවලින් ස්නානය කරති. මෙයට හේතුව අයිරිස් ශාක නපුර දුරු කර යහපත් සෞඛ්‍යයක් ගෙන දෙන බව විශ්වාස කිරීමයි. ගොගත්සු නින්ග්‍යෝ පවුල් සමුරායි බෝනික්කන් හෝ හිස් වැසුම් ප්‍රදර්ශනය කරයි. මේවා දරුවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ආරක්ෂාව සංකේතවත් කරයි. කශීවා මෝචි සහ චිමාකි තැන්ගෝනෝ සෙක්කු උත්සවයේදී මිනිස්සු කශීවා මෝචි කනවා. ඒවා රතු බෝංචි පේස්ට් වලින් පුරවා ඕක්කොළ වලින් ඔතා ඇති පැණි රස බත් කේක් එකක්. ඕග්ගස පවුලේ සමෘද්ධිය සංකේතවත් කරනවා. ඊට අමතරව ඔවුන් උණුකොළ වලින් ඔතා ඇති ඇලෙන සුළු බත් ගුලි වන චිමාකිද ආහාරයට ගන්නවා. මේ උත්සව කාලයේදී පවුල් එකට එකතු වී කොයිනොබෝරි පියාසර කරමින් සහ විශේෂ ආහාර අනුභව කරමින් කාලය ගත කරමින් සමරනු ලබනවා. මෙහිදී අහස ඉතා උත්සවශ්‍රීයෙන් පෙනෙන පරිදි අලංකාර කොයිනොබෝරි වලින් සැරසූ උද්‍යාන සහ ගංගා ඔබට දැක ගැනීමට හැකිවේ. සමහර තැන්වල මිනිස්සු මීටර් 50ක් තරම් දිග යෝධ කොයිනොබෝරි නම් සරුංගල් සාදා අහසට යවනු ලබනවා. ඒක හරිම පුදුමයි නේද? මේ තරම් දිග යෝධ කොයිනොබෝරි අහස හරහා පීනන්න පුළුවන් ආකාරයට ඉඩසැලස් වීමම ඔබට හිතාගන්නට පුළුවන්ද? මේ තැන්ගෝනෝ සෙක්කු සම්ප්‍රදායෙන් පවුලේ ආදරය සහ දීප්තිමත් අනාගතයකට ප්‍රාර්ථනා කරන දවසක්. ඔයාලා ජපානයට එන්න කලින් කොයිනොබෝරි නම් සරුංගල් දැකලා තියෙනවද? නැතහොත් ඔබ කශීවා මෝචි කාලා තියෙනවද?
ඒ වගේම ජපානයට ආදරය කරන ඔයාලා මේ වගේ උත්සව ජපන් සංස්කෘතිය ගැන ඉගෙන ගැනීමට කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ආය දවසක අපි හමුවමු යාළුවනේ. ඔයාලා පරිස්සමින් ඉන්න. මතානේ.愛する日本